මම මේ ප්‍රශ්නය දකිනවා. ඇත්තටම මම පූර්තියෙන් විදුහල්පතිනියක්. නමුත් මම මේ ප්‍රශ්නය දකින්නේ කාන්තාවක් විදිහට. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කරපු රටත් අපේ රට. හැබැයි එතනින් පස්සේ අපේ රටේ ඔය අගමැති පුටුවටපත් උනේ බොහොමයක් අය මහල්ලන් කිව්වොත් නිවැරදි. වර්තමාන අගමැතිනිය තමන්ගේ පුටුවේ ශක්තිමත්ව කටයුතු කරනපත් උනේ. නමුත් මම මේ ප්‍රශ්නය දකින්නේ කාන්තාවක් විදිහට. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කරපු රටත් අපේ රට. හැබැයි එතනින් පස්සේ අපේ රටේ ඔය අගමැති පුටුවටපත් උනේ බොහොමයක් අය මහල්ලන් කිව්වොත් නිවැරදි. වර්තමාන අගමැතිනිය තමන්ගේ පුටුවේ ශක්තිමත්ව කටයුතු කරනකොට විපක්ෂය තමන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න අගමැතිනියට කරන හිංසනයක් විදිහට මම මේ ප්‍රශ්නය දකිනවා. ඇත්තටම කාන්තාවකට කරන හිංසනයක් විදිහට තමයි මම මේ ප්‍රශ්නය දකින්නේ. රටේ දෙවනි පුරවැසියා කාන්තාවක් වීම නිසා එතුමියට සිද්ධ කරන අසත්‍ය ප්‍රකාශ පදනම් කරගෙන සහ මඩගැසීම් පදනම් කරගෙන සිදු කරන මේ දේශපාලන ව්‍යාපාරය බොහොම පිළිකුලෙන් යුතුව අපි තරුණ ප්‍රජාව සහ කාන්තාව විදිහට හෙලා දකිනවා. මේ විපක්ෂය සිද්ධ කරන දේවල් දිහා බලන් හිටියම ඒගොල්ලන්ට එතුමියගේ පෞරුෂත්වය ලබා ගන්න බැරි නිසා ඒකට ලොකු ඉරිසියාවකින් පසු වෙනවා කියලා තමයි අපිට නම් පේන්න තියෙන්නේ. මොකද ඒ නිසා තමයි මේ වගේ කිසිම පදනමක් නැති නිර්ලජ්ජිත ප්‍රකාශ සිද්ධ කරන්න මේ විදිහට මඩ ගැසීම් සිද්ධ කරන්න කියලා අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. පහුගිය දවස්වල අශිෂ්ට සම්පන්න විදිහට හැසිරිච්ච සියලුම දේශපාලඥයින් ලෝකවාසී සියලුම කාන්තාවන් වෙනුවෙන් සමාව ගන්න ඕනි ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා. හොඳයි නෙමෙයි ඉතා හොඳයි මේ අගමැතිනිගේ වැඩසටහන. මෙච්චර කාල අපි දුක් විඳන්නේ. දැන් දුකේ මුද ගන්න ආව අයට අපි සහයෝගය දෙන්න ඕනේ. අගමැතිතුමිය රැක ගන්න ඕනේ අපි කාන්තාව විදියට. අපි ඔක්කොම කාන්තාවෝනේ. ඒක නිසා යාට මඩ ප්‍රහාර මිනිස්සු කතන්දර කියන ඒවා මම නම් ඇත්තටම හෙලා දකින්නවා. මම කැමති නෑ. මම ඇත්තටම මම ගෑණියෙක් නිසා ගෑණියෙකුට වචන ඇඟිල්ලක් දික් වෙනවා. අග්‍රාමාත්‍යමීට සැලසුම් සහගත විපක්ෂය මේ මොහොතේ අපහාස නින්දා අපහාස කරනවා. අපට අවශ්‍ය දේශපාලන කාරණාව යහපත් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ඉතා පිරිපුන් සමාජයක් ගොඩනැගීමට දියුණු මානව සාකච්ඡාවක් තමයි අවශ්‍ය. හැබැයි විපක්ෂයේ මානව සාකච්ඡාව කරගෙන තියෙන්නේ ගෝත්‍රිකයෝගේ ගල්පැනපු ත්‍රාඩ අදහස්. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ උනාවි බලන් ඉන්නවා. රටේ අගමැතිතුමියට එයාගේම ගෝලි බාලයෝ ටික පාර්ලිමේන්තුවේ ඉඳන් උසුළු විසුළු කරනවා අදාළම නැති මානව සම්බන්ධතා වල අදාළම නැති කාරණාවක් සම්බන්ධතරේ විශ්වාස කරනවා මේ විපක්ෂ නායකතුමාගේ හඬ තමයි ඒ ඔවුන්ගේ ගෝල බාලයෙන් ඉන්නේ කියලා. මම උපාධිධාරී ගුරුවරියක්. ඇත්තටම අපි පහුගිය මාසවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වුණා. ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ලොකු අභියෝගයක් බාර අරගෙන හරිනි අගමැතිතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනීම සම්බන්ධයෙන් ඒත් මේ වෙලාවේදී දේශපාලන උවමනාවක් වෙනුවෙන් ඇයට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙමින් යනවා. සමාජ මාධ්‍ය තුල සහ මාධ්‍ය සියලුම දේවල් බලද්දී අපිට පේනවා ඇයට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් දියත් කරමින් යනවා. දේශපාලන උවමනාවක් වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක පාවිච්චි කරමින් යනවා. ඉතින් මේකට අපි ගුරුවරියක් කාන්තාවක් විදිහට විරුද්ධ වෙනවා. මේක ඉතින් ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ. නන්නතර වෙලා ඉන්න විපක්ෂ විතර නෝ චෝදනාව කරන්නේ. මේ තරම් උගත් බුද්ධිමත් කාන්තාවක් ගැන ඒ මට්ටමින් බලන්න පුළුවන් මානසිකත්වයක් විපක්ෂයට නෑ අපේ රටේ. ඉතින් අපි කාන්තාව විදිහට තරේ හෙලා දකිනවා මෙයාලා මේ විපක්ෂයෙන් කරන අමූලික මේ බොරු චෝදනාවට. විපක්ෂ දෙකම එකතු වෙලා මේ වෙලාවේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න දැනක් එන්න එපා. ඇත්තටම හරිනි අමරසූරිය දෙතිනිය අපේ රටේ දැන් ඉන්න උගත්ම කාන්තාවක් කියලා අපි විශ්වාස කරනවා. ඇය ඉතාම ගෞරවණීය චරිතයක්. ඇත්තම කියනවා නම් එතුමියට විපක්ෂයේ කරන මඩ ප්‍රහාර එල්ල කිරීම තරයේම ප්‍රතික්ෂේප කරනවා. අපි හෙලා දකිනවා. මේ රටේ අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් මේ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ එතුමියගේ දේශපාලන කාර්යයන් සම්බන්ධ විවේචනයක්, එතුමියගේ ප්‍රතිපත්ති සම්බන්ධ විවේචනයක් මිසක් එතුමියගේ මානසික ශාරීරික කාර්යයන් සම්බන්ධ විවේචනයක් නෙමෙයි. එතකොට එතුමියව අල්ලගෙන මේ තනි පුද්ගලයෙක් අල්ලගෙන පහර දීම තුල ඔවුන් කරන්නේ ඔවුන්ගේ ත්‍රාඩ මුග්ධ දේශපාලනය. ඒක අපි දැඩි ලෙස හෙලා දකිනවා. ගෝණවල සුනිල් කියලා ස්ත්‍රී දූෂකයෙක්ව ගෙනල්ලා නිදහස් කරලා ජනාධිපති සමාව දීලා තමන්ගේ ළඟ තියාගෙන හිටියා. මහින්ද රාජපක්ෂ යුගයේ මොකද්ද උනේ? රාජ්‍ය නිලධාරීන්ව ගස් බැන්දා. විදුහල්පතිවරු
දන ගැස්සුවා. ඒ යුගය සම්පූර්ණයෙන්ම ඉවර කරා පහුගිය කාලේ ජනතාව. හොඳම කාරණාව දැන් විපක්ෂය ඇතුළු කල්ලි සියලු දෙනාට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ ගරු අග්‍රාමාත්‍ය කියන තනතුර. ඒ කියන හරිනි අමරසූරිය කියන ඇයව විවේචනය කරන්න හැකියාව තියෙනවා. අතීතේ එහෙම විවේචනය කරා නම් මොකද උනේ? මැරුවා. මිග්‍යානා ගනුදෙනුව ගැන කතා කරා විතරයි ලසන්ත වික්‍රමතුංග මහා පාරිඝාතනය වුණේ. මේ රටේ අගමැතිවරියට ත්‍රාඩ විදිහට මෙහෙම පහර දෙන්න බෑ. මම කියනවා සමස්ත කාන්තාවන්ට මේ ත්‍රාඩ මුග්ධ ලෙස විපක්ෂයේ හැසිරීමට විරුද්ධව පෙරට එන්න